ආයුබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම ආදරින් පිළිගන්නවා ට්‍රිෂිස් ටේස්ටි රෙසිපීස් මගේ YouTube නාලිකාවට. ඔන්න ඉතින් වෙනද වගේම අදත් මං රසම රස රෙසිපි එකක් අරගෙන ආවා. අද මං හදන්න යන්නේ ගමේ විදියට ගමේ රසට හදන නියම පොලොස් මැල්ලුමක්. මේ පොලොස් මැල්ලුමත් එක්ක රසට බත් පිඟානක්ම කන්න පුළුවන්. ඉරමින් කරවල හොද්දක් එහෙම හදාගෙන මේ පොලොස් මැල්ලුමත් හදලා කාලා බලන්නකෝ. ඇත්තටම හරිම රසයි. ඉතින් මේ රෙසිපි එකට අවශ්‍ය කරන ද්‍රව්‍ය වෙනද වගේම මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. හදන ගමනොත් මම ඔයාලට අවශ්‍ය ප්‍රමාණය සඳහන් කරන්නම්. එහෙනම් එන්න යන්න වීඩියෝ එකට ගමේ විදිහට හදන මේ රසම රස පොලොස් මැල්ලුම මම කොහොමද හදන්නේ කියලා බලන්න. මෙන්න මේ වගේ පොලොස් ගෙඩියක් මැල්ලුමට හොඳයි. ටිකක් පැහුණු පොලොස් ගෙඩියක් තමයි මේ අරගෙන තියෙන්නේ. ඉතින් මම මේ පොලොස් ගෙඩිය සුද්ධ කරලා මේ විදිහට සිහින්ව මැල්ලුමට අවශ්‍ය ප්‍රමාණයට කපාගෙන ආවා. ලියු පොලොස් මැල්ලුම් ඔයාලට පොලෙන් උනත් ගන්න පුළුවන්. ඉතින් මෙතන මැල්ලුමට අවශ්‍ය විදිහට කපාගත්ත පොලොස් ග්‍රෑම් 500ක් විතර තියෙනවා. මං භාජනයකට පොලොස් ටික දාලා ඒකට ගොරක කැබලි දෙකක් ලුණු තේ හැන්දක් කහ තේ හැඳි එකක් දාලා පොලොස් ටික වැහෙන ප්‍රමාණයට වතුර එක් කරලා තඹ ගන්නයි යන්නේ. මධ්‍යම ගින්දරේ අපි මැල්ලුම් පොලොස් ටික විනාඩි 10ක් විතර තඹ ගමු. මේ විනාඩි 10කට විතර පස්සේ අපි මේක ගොඩාක්ම තඹන්නේ නෑ. මැල්ලුම් පොලොස් කෑල්ලක් මේ විදිහට අරන් බලන්න තැඹිලාද කියලා. මේ පොලොස් මැල්ලුම් ටික නම් හොඳින් තැඹිලා තියෙන්නේ. දැන් අපි ලිපෙන් ඉවත් කරගෙන මේකේ වතුර හොඳින් පෙරා ගන්න ඕනි. වතුර හොඳට පෙරාගෙන වීලි තත්ත්වයේ තිබුණොත් තමයි මේ පොලොස් මැල්ලුම නියම රසට එන්නේ. ඊළඟට අඹර ගන්න ඕනි පොල් පහේ මිශ්‍රණයට අවශ්‍ය ද්‍රව්‍ය තමයි මේ තියෙන්නේ. සිහින්ව ගාගත්ත පොල් කෝප්ප එකමාරක් මං අරගෙන තියෙනවා. මේ මැල්ලුමට පොල් ටිකක් වැඩියෙන් දාන්න එතකොට රසයි. සුදු ලුණු බික් 4-5ක් ඕනි වෙනවා. තව අමුවිරිස් කරල් 2ක් විතර අරගත්තා. මේකට මං කොච්චි කරල් කීපයකුත් දා ගන්නවා. තව රම්ප කෑල්ලක්, අබෑට තේ හැඳි භාගයක්, ගම්මිරිසට තේ හැඳි එකමාරක් අරන් තියෙනවා. පතුලුණු ගෙඩි 5-6ක්, පහ තේ හැඳි කාලක් අරගත්තා. තව ඉඟුරු කැබැල්ලක්, කුරුඳු පොඩි කෑල්ලක් ඕනි වෙනවා. මේ ඔක්කොම ග්‍රයින්ඩර් එකේ හොඳට අඹර ගන්න ඕනි. වංගෙඩියක හරි මිරිස් ගලක හරි අඹර ගන්නත් පුළුවන්. ඉතින් මේ ටික හොඳට අඹරගෙන අපි පැත්තකින් තියාගමු. තාච්චියක් ලිපේ තියලා ඒකට පොල් තෙල් මේස හැඳි දෙකක් දාගන්නවා. තෙල් ටික රත් වෙනකොට අබ තේ හැඳි දෙකක් එකතු කරනවා. ඊළඟට වේලි මිරිස් කරල් 3-4ක් කඩාගෙන දාගන්නවා. ඒත් එක්කම කරපිංච අහුරකුත් එකතු කරනවා. ඒ වගේම රම්ප කෑල්ලකුත් දාගෙන අපි අර මුලින්ම අඹරගත්ත පොල් පහේ මිශ්‍රණය මේ වෙලාවේ දාගෙන හොඳින් මිශ්‍ර කරගන්නවා. මේ විදිහට හොඳට මිශ්‍ර කරගෙන තෙල් වල හොඳින් ටෙම්පරාදු කරගන්න ඕනි. විනාඩි 4ක් විතර පොල් මිශ්‍රණය ටෙම්පරාදු වෙන්න දෙන්න. ඊළඟට තඹගෙන වතුර පෙරාගත්ත පොලොස් මැල්ලුම් ටික එකතු කරගන්නවා. මෙන්න මේ විදිහට හැඳි මිටෙන් හොඳින් කූරු ගන්න ඕන. විනාඩි 5-6ක් විතර වතුර ගතිය හිඳෙනකම් කූරු ගන්න. මේ වෙලාවේ රස අනුව ලුණු එකතු කරගන්න. ඊළඟට දෙහි බෑයක යුෂ මේ විදිහට එකතු කරගෙන හොඳින් කූරු ගාමින් මිශ්‍ර කරගන්න. ඔන්න අපි රසම රස ගමේ විදිහට හදන පොලොස් මැල්ලුම හදලා ඉවරයි. බත් මුලකටත් මේක හරිම පංකාදුයි. හදලා බලන්නකෝ. ඉතින් පේනව නේද මේ මැල්ලුමේ රස පාට ඇත්තටම මාරම රසයි. මගේ මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් ලයික් කරලා නොදන්න අයට දැනගන්නත් ෂෙයා කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම තවමත් ට්‍රිෂිස් ටේස්ටි රෙසිපීස් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා ළඟම තියෙන bell icon එකත් click කරන්න කියලා ඉල්ලීමක් කරනවා. එහෙනම් තවත් රසවත් රෙසිපි එකක් අරන් මම එන්නම්. මේ වීඩියෝ එක නරඹපු ඔයාලා සියලු දෙනාටම බොහොම ස්තුතියි.